ගිම්හාන නිවාඩුවේ ආරම්භ වී පළමු දිනයේදී 15 හැවිරිදි නූර් ඇගේ කුතුහලයෙන් පිරි කුඩා සහෝදරයා වන ජැක් සහ ඔවුන්ගේ බුද්ධිමත් අසල්වැසි ලිලි ඔවුන්ගේ ආච්චිගේ පෙට්ටගමේ තිබූ පැරණි පුවත්පත් කැබැල්ලක් සොයා ගත්තේය. හෙන්රි මහතාගේ මහා මන්දිරයේ තිබූ දියමන්ති මුද්ද අස්ථානගත වූ බව එම පුවත්පත් කැබැල්ලේ සඳහන් විය. ඒ නගරයට ආසන්න හිම කොනක නොපෙනෙන මහා වතු යාය මැද කැලෑවට මායිමේ ඇති භයානක පැරණි මන්දිරයයි. මෙම පුවත්පත් කැබැල්ල කියවීමෙන් පසු ජැක් ඇස් පියාගෙන කෑ ගැසුවේය. පුරා වෘත්තයට අනුව හෙන්රි මහතා දශක ගණනාවකට පෙර මහා මන්දිරයට ගිනි ඇවිලීමෙන් පසු අර්ධ වශයෙන් දැවී ගොස් කුණු වී මරණයට පත්විය. මන්දිරය ඉතිරි වූ නමුත් එහි ගරා වැටෙන බිත්ති තුල සැඟවී ඇති නිධානයක් පිළිබඳ කටකතා ගම පුරා පැතිරී යන්නට විය. මේ ගැන සෝදිසියෙන් සිටි දරුවන්ට මෙය කුතුහලයක් සේ දැනිණ. මේ බලන්න නූර් අක්කේ මේ පත්තර කෑල්ල තිබෙන දේ. මල්ලි මේ අපි කලක සිට සොයමින් සිටි දියමන්ති මුද්ද ගැන නේද? මම මෙම පත්තර කැබැල්ල සොයා ගත්තේ ආච්චිගේ පෙට්ටගමේ තිබිලා. මේ බලන්න අක්කේ මෙම මුද්ද පැළඳ සිටින දියමන්ති මුද්දේ හිමිකාරියගේ නොපැහැදිලි කළු සුදු ඡායාරූපය. නූර් අක්කේ අපි මෙම මුද්ද සොයා ගමුද? අපි ඒ සොයාගත යුතුයි. අපි කවදාද මෙම ගමනට යන්නේ? මල්ලි අපි මේ කල යුත්තේ ඉතිහාසය ගැන සහ අභිරහස් මන්ත්‍රය ගැන හොඳට අධ්‍යයනය කරලා. දින කිහිපයකට පසු බෑග්, විදුලි පන්දම් සහ අවශ්‍ය අඩුම කුඩුම ඔවුන්ගේ ඒකාබද්ධ බුද්ධියෙන් සන්නද්ධව තිදෙනා උදෑසනින්ම ගමනට පිටත් විය. මන්දිරය අමතක වූ ඇටසැකිල්ලක් මෙන් විය. එහි වහලය අර්ධ වශයෙන් ගිලා බැස තිබූ අතර වැල් වලින් ගල් බිත්ති වසා ඉහළට නැගී තිබුණි. ගිරාපත්ව ගරා වැටි තිබූ ඉදිරිපස ගේට්ටුව විවෘත කරනවාත් සමග මහා ශබ්දයක් නැගින. ඒ සමගම එහි සිටි වවුලන් රංචුවක් මහා හඬින් නිකිල ගියේය. නූර් අක්කා, ලිලි නංගි අපි දුවමු. නෑ මල්ලි අපි ටිකකට මුවා වෙමු. ඒ වවුල් රංචුවක්. ඇතුළට පා තබන වාරයක් පාසාම ඉතා භයානක කෙඳිරිලි හඬක් දෝංකාර දෙන්නට විය. අපි මේ ගෘහ නිර්මාණ ශිල්පය සෝදිසියෙන් බලමු. නූර් අක්කේ මම මේවා කැමරාගත කරන්නම්. ඔව් මල්ලි අපගේ ඉදිරි කටයුතු සඳහා එය ඉතා වැදගත් වේවි. නූර් අක්කා මේ බලන්න. උද්‍යෝගයෙන් මුමුණමින් පැවසුවා. ජැක් ඔහුගේ අතේ තිබූ කුඩා යකඩය ගෙන උමගයේ වැසී තිබූ කුඩා දොර කවුළුවේ ගඩොල් එකින් එක අයින් කරන්නට විය. ඉන්පසු අමාරුවෙන් යා හැකි පටු උමගක් හෙළි කර ගත්තේය. තිදෙනාම තිගැස්මෙන් යුත් හදවතින් උමග දිගේ ඉදිරියෙන් ගමන් කරන ජැක් අතේ වූ විදුලි පන්දම් එළිය ඔස්සේ සැඟවුණු කාමරයක් තෙක් මකුළු දැල් හා භයානක හඬ මැද්දේ බඩගා ගියහ. කාමරයෙන් භාගයකට මදක් වූ විශාල යකඩ පෙට්ටගමකි. ලිලිගේ යෝජනාවෙන් තිදෙනාගේම උත්සාහයෙන් පෙට්ටගම විවෘත කෙරිණ. ඒ තුල වීදුරු පෙට්ටියක කුඩා විල්ලු කොට්ටයක් මත දියමන්ති මුදුව දක්නට ලැබිණ. එය තාරකාවක් මෙන් දිදුලයි. ලිලි අක්කා මේ බලන්න දියමන්ති මුදුව තිබෙනවා. හරි ලස්සනයි. ජැක් එපා. තවත් කෙනෙක් මෙහි ඉන්නවා. උඩින් නැවිදින හඬක් ඇසෙනවා. දූවිලි තැවුරුණු හාන්සි පුටුවක් පිටුපසට වී නගරය දිහා හොරෙන් බලමින් සිටින පෞරාණික භාණ්ඩ වෙළෙන්දෙක් තමාටම මුමුණමින් ඒ මුද්ද මිලියන ගණනක් වටිනවා. මෙය ඇසුණු ලිලි කාමරය හරහා අතේ තිබූ පොතක් විසි කළාය. එයත් සමගම එම මිනිසා බය වූ ආකාරයක් දිස්විය. ජැක් මුද්ද අල්ලාගෙන දුවන්නට අවස්ථාව ලබා දුන්නේය. ඔවුන් තිදෙනා නගරයට යන දෙවන උමගක් හරහා පැන ගියහ. ඔවුන් මුදුව රටේ ප්‍රසිද්ධම කෞතුකාගාරයට බාර දුන් අතර එය නැවතත් රජයට අයත් වටිනාකම කෞතුක භාණ්ඩයක් විය. දේශීය ළමයින් විසින් සොයා ගන්නා ලද නැතු වූ දියමන්තිය ඔවුන් වීරයන් ලෙස ප්‍රශංසා කර ඔවුන්ට කෞතුකාගාරය විසින් ජීවිත කාලය පුරාම වළංගු වන පරිදි අවසර පත්‍රයක් ලබා දුන්හ. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.